මේ වගේ අපිට ආපු PDF එකක් මුද්‍රණය කරගන්න ඕන වුණාම ඒ අදාළ ආයතනයේට අපි හිතමු ලේසිම තැන කමියුනිකේෂන් එකනේ. මේ වගේ කමියුනිකේෂන් එකකට මෙන්න මේ වගේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තමයි print එක ගොඩක් දෙනා යවන්නේ. print එකෙන් එකින් එක පිටුවෙන් පිටුවේ ස්ක්‍රීන්ෂොට් ගහලා ඒ print කරන තැනට යවුවම අපිට මේක ගොඩක් quality අඩු වෙලා තමයි print එක ගන්න පුළුවන් වෙන්නේ. ස්ක්‍රීන්ෂොට් එක ගහලා මේ පේන විදිහට ලස්සනට තිබුණට print එක අතර ගත්තම ගොඩක් quality අඩුයි. මේක අපි ගොඩක් දෙනා අත්විඳපු ප්‍රශ්නයක්. අද ඔයාලට මම මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ ඔයාලට ආපු PDF එකක් WhatsApp හරහා අදාළ ආයතනයට යවලා high quality print එකක් ගන්න කොහොමද කියලා. ගොඩක් දුරට මේ print ගන්න communication එකකින්නේ. ඉතින් මෙයාලා හැමෝගෙම ළඟ WhatsApp තියෙනවා. ඉතින් හරිම ලේසියෙන් අපේ WhatsApp app එක හරහා එයාලගේ WhatsApp එකට මේ PDF එක යවලා high quality print ගන්න පුළුවන්. ඔන්න එහෙනම් බලා ගන්න විනාඩියක්වත් යන්නේ නැති මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඔයා PDF එක ඕපන් කරලා තියෙනවා නම් සමහර විට මෙන්න මේ විදියට ඇති. අපිට මෙහෙම පිටුවෙන් පිටුවේ යන්න පුළුවන්. එතකොට ඔයා මොන පිටුවේ හිටියත් ඒක ගැටලුවක් නැහැ. මේ PDF එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරගම මෙන්න මේ වගේ උඩිනුත් යටිනුත් ටූල් බාර් ටිකක් එනවා. මෙතන උඩ ඉඳලා දකුණු පැත්තේ දෙවෙනිට තියෙන අයිකන් එක බලන්න. ඒකේ තියෙන්නේ රවුන්ඩ් තුනක් දාලා ඉරි දෙකකින් ඒක යා කරලා තියෙන එක. ඉතින් අන්න ඒ අයිකන් එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාම මෙන්න මේ වගේ විස්තරයක් එනවා. අපි ඉතින් WhatsApp හරහානේ අපේ PDF එක යවන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ නිසා මේ මැද තියෙන ඕනේද කොළ පාටට WhatsApp icon එක අන්න ඒක එකපාරක් ටච් කරන්න. ටච් කරාම යටම තියෙනවා send a copy කියලා. අන්න ඒකත් එකපාරක් ටච් කරන්න. දැන් ඒක ටච් කර ගමන් අපේ WhatsApp එකට අපි log වෙනවා. ඉතින් අපි මෙතනින් තෝරගන්න ඕන අපි මේ PDF එක යවන්න ඕන කෙනා කවුද කියලා. මම මෙතන කමල් බ්‍රෝ කියන කෙනාට තමයි යවන්නේ. ඔයාලට අවශ්‍ය කෙනාට මේක යවන්න. කමල් බ්‍රෝ කියන කෙනාට මම මේක යවන්න ඕන නිසා මං අන්න එයාගේ නම තියෙනට අර එකපාර ටච් කරනවා. ටච් කරාම මෙතන ඔයාට පේන උඩම එක්කෙනෙකුට සිලෙක්ට් වුණා කියලා උඩම වම් පැත්තෙන් පෙන්නවා. දකුණු පැත්තේ යටම තියෙන කොළ පාට රවුමත් එක්ක කළු පාටින් තියෙන ඊතලේ ටච් කරන්න. ටච් කරපු ගමන් දැන් ඔන්න මම යවන්න ඕන කෙනාට යවන්න PDF එක ලෑස්ති වෙලා තියෙනවා. ආයෙත් පාරක් ඔයා බලන්න යටම දකුණු පැත්තේ තියෙනවා කොළ පාට රවුමක් මත කළු පාට ඊතලයක්. අන්න ඒකත් එකපාරක් ටච් කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයා යවපු PDF එක යවලා ඉවරයි. දැන් තියෙන්නේ කමියුනිකේෂන් එකේ වැඩේ. ඉතින් එයා මේ PDF එක ඩවුන්ලෝඩ් කරගෙන high quality print එකක් ඔයාට අරන් දෙයි. මේක කොච්චර ලේසිද කියලා දැන් ඔයා තේරුම් ගත්තේ නේද? ඔයාත් මීට කලින් යවුවේ ස්ක්‍රීන්ෂොට් ගහලා නම් අන්න ඒක නවත්තලා මෙන්න මේ විදියට ඔයාගේ PDF එක යවලා high quality print එකක් ගන්න. මේ විස්තරේ දැනගත්තේ දැන් නම් ඔයා අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාලා අපිට ඒ ගැන කියන්න. ඒ වගේම මීට වැඩිය හොඳ විදියට මීට වැඩි ලේසි විදියට මේ PDF එක අපේ print කරන තැනට යවන්න ක්‍රමයක් ඔයා දන්නවනම් ඒකත් යටින් කමෙන්ට් කරන්න. ඔයා මීට කලින් මේ ක්‍රමය ගැන දන්නවනම් ඒ දැනගත්තේ කොහොමද කියලාත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ජය වේවා.